මේ අපතයන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා හරි තියෙනවා නම් මේ ආයෙත් මේ වගේ සමාජ මාධ්‍ය වලට මේ විදිහට කතා කරන්න මේ බලන්න මුන්ට මේ ඔය රටේ නීතිය ක්‍රියාත්මක නොකරපු එකේ නොකරන එකේ මේ ප්‍රතිපාක මේ බලන්න මුයි කතාව. ඔයගොල්ලෝ ප්‍රශ්න වලට හොඳම දේ මානසික රෝග වලට බෙහෙත් ගන්න. ව්‍යාපාරිකයන්ට කියන්නේ ආවාදශල ගන්න. ප්‍රශ්න වලට හොඳම දේ මේ මානසික රෝග වලට බෙහෙත් ගන්නලු. ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා වල මේ මුගේ මේ මු කරපු ජහජුරා වැඩ ටික අර අහිංසක දරුවන්ට අවුරුදු 19 18 මේ පොඩි ළමයින්ට මහ ගහලා එරවලා පාරක් හොයාගන්න බැරුව රෑ තිස්සේ මහ පාරවල බුදියලා බස් ස්ටෑන්ඩ් වල බුදියලා ගෙවල් වල ගිය දරුවෝ ඉන්නවා ළමයි මේ වගේ සක්කිලියෙක් මේ ලැජ්ජ නැතුව ආයවිලි වලලා මේ මෙච්චර දෙයක් මෝ කරනත් මේ රටේ පුරවැසියන්ට අනික මේ වගේ තිරිසන්නු මුන්ට රටේ මිනිස්සු දරුවෝ හදලි කරලා සමාජගත කරලා තියෙන්නේ ජොබ් වලට යවලා තියෙන්නේ මුන්ට බල්ලන්ට බලලුන්ට වගේ මේ මුන්ගෙන් බැනුම් ගහකට ජීවත් වෙන්න රස්සා කරන්න කමන්න උන්ට ගහන්න එපා උන්ට නැගිටින්න දෙන්න මේ Facebook එකේ බඩ ගන්න ළමයින්ගේ ජොබ් එක මිස්ටර් කොත්තු කියන්නේ වක්‍රහා ඍජුව ලොකු ප්‍රමාණයකට රස්සා දීපු ආයතනයක්. මඩ ගහනවා නම් මඩ ගන්න විරාජ් වික්‍රමනායකට මඩ ගන්න. හැබැයි මේ කොල්ල 250ක් විතර ජීවත් වෙන ඍජුව ජීවත් මඩ ගවුවට කවන්නේ විරාජ් වික්‍රමනායකට මඩ ගන්න ඕන දෙයක් කියලා. මුගේ කතාව කොහොමද? යකෝ මේ වැඩ කරන මිනිස්සුන්ලා ආයතන වලට කවුද මම මඩ ගැහුවේ? තෝ කරලා තියෙන අසික්කිත වැඩ වලට තොටනේ මිනිස්සු එරේව කතා කරන්නේ. ඒ වගේ වැඩ නොවෙන්න ආයතන ඔය ආයතන වල වැඩ කරන දරුවන්ට හරි මිනිස්සුන්ට හරි මූ වගේ වල් බල්ලෙක් මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන තමයි මේ විදිහට නැවත ඇවිලි කරලා මේ විදිහට හැසිරෙන්නේ. මුගේ අර රෙකෝඩින් අරාමයා වීඩියෝ දැක්කම මුන් බයින විදිය මේ ළමයින්ට රටේ පුරවැසියෝ මේ දරුවෝ හදලා සමාජගත කරලා තියෙන්නේ මුන්ගෙන් මේ බලු බැනුම් අහා මේ බල්ලෝ වගේ ජීවත් වෙන්න කියලා මූ හිතන් ඉන්නේ කාලකන්‍යා. මෙන්න මේ මුන්ට නීතිය ක්‍රියාත්මක කරපල්ලා පොලිසිය ඔය අසාධාරණ වෙච්ච උන් ගිහලා පොලිසියට එන්ට්‍රියක් දාන්න දාලි වුණා Tamanට වෙච්ච අසාධාරණ මුන්ගේ වන්දි ගන්න එච්චරයි කරන්න තියෙන්නේ. ආයේ ඔය ආයතන වල වැඩ කරන ඉස්සරහට වැඩ කරන දැන්ටත් වැඩ කරන අනිත් ළමයෙකුට හරි කමන්නේ සාධාරණව Tamanගේ රෙස්පෙක්ට් එක තියාගෙන ආයතනයක වැඩ කරන්න පුළුවන් කොන්දක් තියාගෙන එහෙම වුණාම මුම් මේ බල්ලෝ බලලුන්ට වගේ මිනිස්සුන්ට මුන් සලකන්නේ මුගේ හිතාවේ මේ ලැජ්ජාවක් නැතුව මුන් එනවනේ ආයේ නැවත මේ සමාජ මාධ්‍ය වලට මේ විදිහට